සුබ දවසක් ඔබ සියලුම දෙනාට. බෝ ලෙවල් එක්සෑම් එකේ එක විෂයක්වත් සමත් නැති වුණත් බෝ ලෙවල් එක්සෑම් එකට වාඩි වෙලා තියෙනවා නම් මාසිකව රුපියල් 60000ක පමණ වැටුපකට යන්න පුළුවන් රැකියා අවස්ථාවක් ගැන තොරතුරු අරගෙන තමයි අද මේ වීඩියෝ එක ඔබ හමුවට ගෙනෙන්නේ. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා නීති ආධාර කමිෂන් සභාවේ කාර්යාල කාර්ය සහායක 3 ශ්‍රේණිය ඇති වෙලා තියෙන පුරප්පාඩු 26ක් පිරීම සඳහා මේ වෙනකොට අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් මම කියන්නම් මේ පුරප්පාඩු 26 පැතිරලා තියෙන්නේ කොහොමද කියලා. ලංකාව පුරා බස්නාහිර පළාතේ 11ක්, නගරනීර පළාතේ 4ක්, මධ්‍යම පළාතේ 3ක්, සබරගම් පළාතේ 3ක්, වයඹ පළාතේ 2ක්, දකුණු පළාතේ 2ක් සහ ඌව පළාතේ 1ක් විදිහට තමයි මේ පුරප්පාඩු 26 පැතිරලා තියෙන්නේ. ඉතින් මේ තනතුර සඳහා අයදුම් කරන්න නම් ඔබට තියෙන්න ඕනේ අධ්‍යාපන සුසුකම් වන්නේ O level exam එකට පෙනී සිටීම පමණයි. මේ තනතුර සඳහා අයදුම් කරන්න ඔබේ වයස් සීමාව වෙන්නේ 2026 ජනවාරි 1 වෙනිදාට වයස අවුරුදු 18ට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ තනතුරට අයදුම් කරන්න ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් ඉටු කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවය තියෙන්න ඕන කියලා සඳහන් කරලා දිනවා. ඒ වගේම විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. මේ තනතුරේ සැලරි ස්කේල් එක PL1 කියන සැලරි ස්කේල් එකට අයත් වෙනවා. ඒ කියන්නේ මූලික වැඩිපුර රුපියල් 40500කින් ආරම්භ වෙනවා. ඒ වගේම මේකට එකතු වෙනවා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කරලා තියෙන රජයේ අනුකුත් දීමනා. ඒ කියන්නේ ඔබට මේ දීමනාත් එක්ක ආරම්භයේදීම රුපියල් 60000කට ආසන්න මූලික වැටුපකට යන්න පුළුවන්. ඒ වගේම මෙම තනතුර EPF සහ ETF සඳහා හිමිකම් කියන තනතුරක්. මේ තනතුර සඳහා බඳවා ගන්න ලිඛිත පරීක්ෂණයකින් හෝ සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තනතුරට බඳවා ගත්තට පස්සේ කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණ සඳහා අදාළ කාර්ය සීමාවන්වලදී පෙනී ඉන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තනතුර සඳහා අයදුම් කරන්න විශේෂිත වූ අයදුම් පත්‍රයක් ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් නිකුත් කරලා නැහැ. ඒ නිසා මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ආදර්ශ අයදුම් පත්‍රයක් ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදිහට ලින්ක් එක දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒ අයදුම් පත්‍ර ඩවුන්ලෝඩ් කරගෙන 2026 මැයි මාස 29 වෙනි දිනට පෙර සභාපති ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව අංක 129 මහාධිකරණ සංකීර්ණය අලුත් කඩේ කොළඹ 12 කියන ලිපිණයට ඔබේ අයදුම් පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් යවන්න. ඒ යවනකොට ලියුම් කවරේ වම්පස ඉහළ කෙළවරේ ඔබ විසින් අයදුම් කරන තනතුර කාර්යාල කාර්ය සහායක ලෙස අනිවාර්යයෙන්ම සටහන් කරන්න. ඉතින් මේ විදිහට තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ මේ තනතුර ගැන සඳහන් වෙන්නේ. ඉතින් ඔබට තියෙන අධ්‍යාපන සුසුකම් අනුව පහසුවෙන් අයදුම් කරන්න පුළුවන් තනතුරක් නිසා අපි ආරාධනා කරනවා ඔබට මේ තනතුරට අයදුම් කරලා බලන්න කියලා. ඒ වගේම ඉදිරියටත් රාජ්‍ය රැකියා අවස්ථාවන් පිළිබඳ වීඩියෝ වලින් ඔබ හමුවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රැඳී ඉන්න අපේ YouTube channel එකත් එක්කම බොහොම ස්තුතියි. ඔබට සුබ දවසක්.